ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ තමයි අපේ පළවෙනි voice video එක. ඉතින් අපි පළවෙනියටම කියන්න ඕන ඔයගොල්ලන්ව ආදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මේ අපි ගිහිපු ලස්සන trip එකක් තායිලන්ඩ් වල Bangkok Dream World එකට තමයි අපි ගියේ. ඉතින් YouTube video බලලා ගොඩක් ආසාවෙන් අපි හිටියේ මේ තැනට යන්න Dream World එකට. ඉතින් අපි දැන් දවස් කීපයකට කලින් එතෙන්ට ගියා. මේ වීඩියෝ එක තමයි ඔයාලට පෙන්නන්නේ. හස්බන්ඩ් ගේ මගේ දරුවගේ තුන්දෙනාගේම හීනයක් වෙච්ච තැනක් තමයි Dream World එකට යන්නේ එක. ඉතින් අපි ඒ හීනේ හැබෑ කරගත්තා. හරිම ලස්සන තැනක් වගේම ඇක්ටිවිටීස් ගොඩක් කරන්න තිබුණා. ඒ නිසා අපි දවාලියෙම එතනට ගියා. හරියටම 10ට තමයි මේක ඕපන් කරන්නේ. weekdays වල 5 වෙනකන් මේක ඕපන් කරලා තියෙනවා. weekends වල 6 වෙනකම් මේක ඕපන් කරලා තියෙනවා. මතක විදියට නම් කොහොම හරි ඇක්ටිවිටීස් 40 ගාණක් තිබුණා. එතකොට pool area එක පොඩි අයට ඕපන් වෙලා තිබුණේ. හායි මං අබි. අම්මයි තාත්තයි එක්ක මාත් ගියා Green World. කොච්චර තයි කරත් මට මේක උස්සන්න නම් බැරි වුණා. මට විතරක් නෙවෙයි තාත්තට මේක උස්සන්න බැරි වුණා. ඔයාලා බලන්නකෝ. ඊට පස්සේ අපි ගියේ පොටෝපියා එකට. එතන ෆොටෝ ලොකේෂන් ගොඩක් තිබුණා. ගොඩක් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් තැන් ගොඩක් හදලා තිබුණා පොටෝපියා එකේ. මේක ඇතුලේ නම් අපි පොඩි කාලේ බලපු සුරංගනා කතාවල කතා ගොඩක් ඇතුළත් කරලා තමයි මේ ෆොටෝ ලොකේෂන් ඔක්කොම හදලා තිබුණේ. ඔයාලත් බලන්නකෝ හරිම ලස්සනයි මෙතන. අපේ අබී නම් ගොඩක් විනෝද වුණා. බලන්නකෝ. එයාගේ හිතේ හැටියට සතුටු වුණා. සුරංගනා කතා පොතක් ඇතුලේ ඇවිදිනවා වගේ තමයි අපිට නම් මේ අත්දැකීම දැනුනේ. මතකද ඔයාලට මේ කාටුන් චරිත ටික? අපේ අබී වගේ දඟයොන්ට නම් විනෝද වෙන්න හොඳම තැනක් මේක. දැන් බලන්නකෝ මේ කොහෙද යන්නේ කියලා අපි. මේ ගෙදර කාගේද? බටකොළ ආච්චිගේ ගෙදරද? එයා නම් මේ වෙලාව පේන්නේ නැහැ. ඒ නිසා අපි ගේ ඇතුළටම යමු. පළවෙනියටම වොයිස් කරන වීඩියෝ එකට හස්බන්ඩ්වත් බෑ බෑ කියද්දි ඇදලා ගත්ත කොහොම හරි වොයිස් කරන්න. එයාත් මීන් ඉදිරියට අපි දෙන්නත් එකතු වෙලා වොයිස් කරන්න හිතුවා. යෝදේ නිති අතරේ අපි යෝදේ ගෙදරට රිංගුවා. බලන්නකෝ. ජැක් නම් හිටියේ නෑ. අපි ඔන්චිල්ලාත් පැද්දා. පොඩි කාලෙට යනවා ඉතින් මේ වගේ තැන් වලට අපි ගියාම. ඔව් ඒක නම් ඇත්ත. අපිත් මේ වගේ තැන්වලට ගියාම ඒ දේවල් දකිද්දි තමයි අපිත් අපේ හිතවලින් අපි පුංචි කාලේට ඇදෙන්නේ. මං තමයි මේකෙදද පොඩි දෙක්. අපි පළවෙනියටම කරපු ඇක්ටිවිටි එක තමයි මෙන්න මේක. මේකේ නම නම් මතක නෑ. ඒ වුණාට මේක නම් මාරම ෆන්. අපි හිතුවේ නම් අබීට යන්න බැරි වෙයි කියලා. ඒ වුණාට එයාගේ උස සෙන්ටිමීටර් 120ට වඩා තිබුණ නිසා එයාට යන්න පුළුවන් වුණා. ඊළඟට අපි ගියේ ඒලියන් කියලා තිබුණ රූම් එකක් ඇතුළට.
และเมื่อมันเจริญพันธุ์ถึงที่สุดมันจะเป็นสิ่งที่น่าสะพรึงกลัวสำหรับมนุษย์ මේ එක්ස්පිරියන්ස් එක නම් මාරයි. අපේ අබි ගොඩක් බය වුණා මේකට. අපිට 4D ටන්ලර්ස් දාලා අපිට ෆිල්ම් එකක් පිළිනුවා. නැතන මින්ක තියෙන්නේ සත්තු වගේ කන් ඒකලා බිමට වැටෙනවා. මේකට නම් අබිට යන්න බැරි වුණා. මොකද එයාගේ උස්ස මදි නිසා. හස්බන්ඩ් මමයි තමයි මේ එක්ස්පිරියන්ස් එක ගත්තේ. අබී තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. මේක නම් ගොඩක් බය හිතෙනවා. උඩට ගිහිල්ලා කරකවනකොට බුදු අම්මෝ මගේ ඔළුවත් කරකැවුණා. බිමට බහින්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත බයෙන් ගැහි තමයි මේකේ ගියේ. මේ එක්ස්පීරියන්ස් එක නම් අපි ලංකාවේ ලෙෂර් වර්ල්ඩ් වලදී ගත්තා. ඒ වුණාට ඒකට වඩා මේකට ගොඩක් බය හිතෙනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක දිගටම. අපි ගත්ත සුපර්වීසර් පැකේජ් එකට ඇනිමල් ෆාම් එකත් ඇඩ් වෙලා තිබුණා. ඉතින් අපි ඒකත් බලන්න ගියා. ගොඩක් සත්තු නම් මෙතන හිටියේ නෑ. සතුන් කීප දෙනෙක් තමයි මෙතනින් අපිට දකින්න ලැබුණේ. අපි ගොඩක් ඇවිදලා මහන්සියලා තමයි හිටියේ. ඊට පස්සේ අපි ගියේ ලන්ච් එක ගන්න. අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ටිකට් එක ගන්නකොට ලන්ච් එකත් ටිකට් එකට ඇඩ් කරලම තමයි ගත්තේ. අපිට try කරන්න හම්බුනේ ඉන්ටර්නැෂනල් ලන්ච් බුෆේ එකක්. ඉතින් කෑමත් රසයි. එක විවිධ කෑම අපිට try කරන්න පුළුවන් වුණා. තායි කෑම, එතකොට ඉන්දියන් කෑමත් තිබුණා බුෆේ එකේ. ඉතින් අපි මීට කලින් කාලා තිබ්බේ නැති ගොඩක් කෑම ಜಾති මෙතනින් අපි try කරන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් රසයි මෙතන තිබුණ කෑම ಜಾති. අපි වෙනත් රටකට ඇවිල්ලා ගොඩක් දුරට කාලා බලනවනේ විවිධ කෑම. ඉතින් ගොඩක්ම විවිධ වර්ගයේ විවිධ රසයන් වලින් යුක්ත කෑම අපිට try කරන්න මේ බුෆේ එකෙන් පුළුවන් වුණා. ඩෙසර්ට් කෝන් එකකුත් වෙනම තිබුණා. ඉතින් මේ බුෆේ එකේ අපි බෙදාගත්ත කෑම වලින් පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කරලා තමයි අපේ වීඩියෝ එකට ඇඩ් කරේ. ඔයාලා try කරලා තියෙන කෑම එහෙම මෙතන තියෙනවද කියලා චුට්ටක් බලන්නකෝ.